හලෝ ළමයි කොහොමද? ඔයා මේ වීඩියෝ එක බලන්නේ බය වෙලාද? මතක තියාගන්න ඔයා තනි වෙලා නෑ. සාමාන්‍ය පෙළ කියන වචනයත් එක්ක රැට නිින්ද යන්නේ නැති හිතට හරිම අමාරු වෙන ළමයි අද ගොඩක් ඉන්නවා. ඒත් මේ මොහොතේ ඔයාට මේ කියන්න ඕනේ කෙනෙක් හිටියා නම් ඒ කෙනා මේ වීඩියෝ එක. ඉතින් ඔයා දන්නවද? ඕලිවර් කියන දෙයට බය වෙන්න දෙයක් නැහැ. ඕලිවර් කියන්නේ සාමාන්‍ය ඔයා වාර විභාගයකදී කරට ප්‍රශ්න පත්‍රයක් වගේම තමයි. ඕගොල්ලෝ ගොඩාක් ඒක ඔළුවට අරන් ඉන්නේ. ඒකෙන් ඕගොල්ලන්ට තියෙන පීඩනය හින්දා. ඒක ඕගොල්ලෝ ඔළුවට අරගෙන වැඩි. ඕලිවර් කියන්නේ කඩදාසි ටිකක්. පැය කිහිපයක්. ඒත් හිතට එන බර මාස ගාණක් පුරාවට ඔයා ඒ හිතට එන බර තියාගෙන ඉන්නවා. අනේ මට පුළුවන් ද මේ විභාගේ පාස් වෙන්න? ෆේල් වුණොත් මොකද වෙන්නේ මට? අම්මා තාත්තා දුක් වෙයිද? මෙතනින් පස්සේ සමහරක් අය හිතනවා මට ගවර්න්මන්ට් යන්න වෙයිද? මම මේ O level ෆේල් වුණාම මට කරගන්න ජොබ් එකක් නැති වෙයිද? එහෙම කියලා. හරි, මෙහෙම හිතන එක දුර්වලකම නෙමෙයි. ඒක මනුස්ස ස්වභාවය. බය කියන්නේ ඔයා කෙයා කරන හින්දා තමයි ඒක වෙන්නේ. ඔයා හැම වෙලේම බයට යටත් වෙන්න එපා. ඔයා හිතන්න ඔයාට පුළුවන් කියලා. එක දෙයක් හොඳට මතක තියාගන්න. O level කියන්නේ ඔයාගේ ජීවිතයේ අවසානය නෙමෙයි. ඒක ඔයා කොච්චර උත්සාහ කළාද කියලා පෙන්නන එක අවස්ථාවක් විතරයි. රිසල්ට් එක ඔයාගේ වටිනාකම මිනිත්තු කිහිපයකින් තීරණය කරන්නේ නැහැ. ඔයාගේ වටිනාකම තීරණය කරන්න ඔයාටම පුළුවන්. ඔයා මාස ගාණක් තිස්සේ හිත අවුල් කරගෙන බය වෙලා කොහොමත් O level එකට ගිහින් ඔයාට අස්සට හොඳට මේ වැඩේ කරන්න බෑ. ඒක හින්දා මුලින්ම ඔයාගේ බය නැති කරගන්න. බය නැති කරලා ඔයා අතේ ඉඳන් වැඩේ පටන් ගන්න. ඔයාට මේ කාලයත් මම නම් කියනවා හොඳටම ඇති කියලා. ඔයා මේ තැනට ආවේ එක දවසකින් නෙමෙයි. අවුරුදු 11ක් පොත් බෑග් එක උරහිසේ රෑ වෙලා ගෙදර ආපු දවස්, අඬ පාඩම් කරපු දවස්, ෆේල් වෙලත් නැවත නැගිටපු දවස් ඕන තරම් ඇති. ඒ හැම දවසක්ම ඔයා ස්ට්‍රෝං කියන එකට සාක්ෂි එතන තියෙනවා. ඔයා දැනටමත් ඉතින් ජයග්‍රාහකෙක්. ඉතින් තාම මොකටද හිතන්නේ? බය වෙන්න එපා. දැන් ඔය තියෙන බය අයින් කරගන්න. ඔයා අතේ ඉඳන් මම මේ දේ කරනවා කියලා හිතා ගන්න. ඉතින් ඔයාට බය වෙන්න දෙයක් නැහැනේ. මේ වීඩියෝ එක ඔයත් එක්ක හැමදාම හැම වෙලාවෙම ආගේ හිතත් එක්ක ඉන්නවා. මොකද ඔයා හැමතිස්සෙම බය වෙන වෙලාවකට මේ වීඩියෝ එක ඔයාගේ හිතෙන් ඔයාට මොටිවේෂන් එකක් ගෙනල්ලා දෙයි. අද ඔයාට සම්පූර්ණ සිලබස් එක දැනගන්න බැරි වෙන්න පුළුවන්. ඒත් පුළුවන් දේ 100% කරන්න පුළුවන්. තව දවස් කිහිපයයි. මේ දවස් give up කරන දවස් නෙමෙයි. මේ මට පුළුවන් කියලා ඔයාටම ඔප්පු කරන දවස්. මේක තමයි ඇත්ත. ඔයා වෙනුවෙන් වෙන කාටවත් මේ එක්සෑම් එක ලියන්න බෑ. අම්මා තාත්තටවත්, ගෙදර නංගි මල්ලි අක්කා අයියා ඉන්නියත් ඒගොල්ලෝ කාටවත් ලියන්න බෑ. ඔන්න ඉන්නවා ඉස්කෝලේ ටීචර් කෙනෙක්. ඒ ටීචර්ට හරි මාතෘයි. ඒත් ඒ ටීචර් ගිහින් මේ එක්සෑම් එක ලියලා ඔයාව පාස් කරලා දෙන්න බෑ. ඒ නිසා මේ ෆයිට් එක ඔයාගේ. අද මහන්සි වෙන්න, අද අඬන්නත් පුළුවන්. ඒත් කමක් නෑ. ඒත් හෙට ඔයාටම මම try කළා කියලා ගෞරවයෙන් කියන්න පුළුවන් වෙයි. රැට නිදාගන්න කලින් මේක මතක තියාගන්න. රිසල්ට් එක ABC ඕන එකක් වෙන්න පුළුවන්. ඒත් ඔයා රිසල්ට් එකට වඩා වටින කෙනෙක්. ඉතින් හුස්ම ගන්න. විශ්වාස කරන්න. තව ටිකක් උත්සාහ කරන්න. ඔයාට පුළුවන්.
මම විශ්වාස කරනවා. ඔයත් ඔයා ගැන විශ්වාස කරන්න. ඔයාට මේ එක්සෑම් එක අනිවාර්යෙන් දිනන්න පුළුවන්. ඔයා දවසක මේ වීඩියෝ එක බලලා රිසල්ට් ආපුව දවසට මේක බලලා ඔයා දින්න නම් ඇවිල්ලා මට කමෙන්ට් එකක් දාලා යන්න. මට එතකොට තව නංගිලා මල්ලිලා ටිකක් ඔයාලා වගේම මොටිවේෂන් කරන්න පුළුවන්. ඉතින් මම ගිහින් එන්නම්. බයි බයි. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාට පුළුවන් කියන අදිෂ්ඨානය ඇතිව. බයි බයි.